හොඳයි මේකෙදි අපි බලමු කොහොමද ලයිට් ඇඩ් කරගන්නේ කියලා අපේ ප්‍රොජෙක්ට් එකට. එතකොට ලයිට් වැඩ කරද්දී මෙතන ලෑම්ප් එක වෙනම ඇඩ් කරන්න ඕනේ. ලයිට් එක වෙනම ඇඩ් කරන්න. ඒක ඔයාලා ඔළුවේ ඉස්සලාම තියාගන්නවා ලෑම්ප් එක විතරක් ඇඩ් කරලා ලයිට් එක පත් වෙනකම් බලන් ඉන්න එපා. ලයිට් එක වෙනම ඇඩ් කරන්න ඕනේ අපි. එතකොට ඔම්නි ලයිට් තියෙනවා. මේ වගේ සමහර සෙටින් හදාගන්නාම අපි එකම කියන්න ඉස්සරහට. එතකොට ඒරියා ලයිට්ස් තියෙනවා. හරි මෙතන ටිකකුත් තියෙනවා. දැන් මම ඉස්සලා ටෙක්ස්ට් ලයිට් එකක් දාලා තිබ්බා වල දකින්න නැති. ඒක මම ඉස්සලාම ආවේ. මෙන්න මේ ලයිටුත් පාවිච්චි කරලා බලන්න. හරි ඔබ්ජෙක්ට් එකට ගියාට පස්සේ ලයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ලයිට් ප්‍රොපර්ටිස් යටතේ මේක කීපයක් තියෙනවා. මම මෙතන ස්කේප් එක උපරලා මේ සිලෙක්ෂන් එක අයින් කරනවා. හරි. මෙතන ලයිට් ප්‍රොපර්ටිස් යටතේ අපිට තියෙනවා මෙන්න මෙතනින් ඉස්සලාම තියෙනවා මේ ලයිට් එකේ බ්‍රයිට්නස් එක. මේකෙදී රෑටයි දවල්ටයි දිග වෙනම මේ ලයිට් එක පත් වෙනවා. හරි. මේක ඔන් කරලා තිබ්බොත් මේක පත්තු වෙන්නේ රෑට විතරයි. අපි වෙදේකට ගිහිල්ලා මේකේ දවල් ගත්තොත් එහෙම මේ ලයිට් එක ඕෆ් වෙලා යනවා වලට පේනවා. හරි රෑට තමයි ඔන් වෙන්නේ. හරි. එහෙම නැතුව අපි මේකේ නයිට් ඇක්ටිවේෂන් එක ඕෆ් කරලා තිබ්බොත් එහෙම මේක දවල්ටත් පත් වෙනවා. මට බලා ගන්න පුළුවන් දවල්ටත් මේක පත් වෙලා තින්නේ. මේකෙත් අර විදිහටම තමයි බ්‍රයිට්නස් එක අපිට අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ලයිට් සෝස් එක ඕන් ඔෆ් කරන්න පුළුවන්.